හලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට ලන්නේ හොඳින් නැති කියලා හිතනවා. බලන්නකෝ ඉතින් අපි දන්නේවත් නැතුව 2025 අවුරුද්දේ 4 වෙනි මාසෙටත් ඇවිල්ලා. ඉතින් අලුත් මාසේ ආරම්භයත් එක්ක මට හිතුණා වීඩියෝ ගේන විදිය පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා. වෙනස් කරනවා කියලා කිව්වට එහෙම ලොකු වෙනසක් නෙවෙයි. අපි සාමාන්‍ය ජීවිතය ගත කරන විදිය අපේ ජීවිතයේ විශේෂ අවස්ථා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුවා. අපි හැමදාම උදේට හැරෙන්නේ හරිම සංසුන් අවස්ථාවක් එක්ක. උදේ හැරුණාට පස්සේ මගේ දවසේ පළමු කාර්යය තමයි අපි දෙන්නගේ උදේ තේක හදන එක. ඊට පස්සේ හස්බන්ඩ් වැඩට යන්න කලින් උදේට කාලේ යන දෙයක් ලෑස්ති කරනවා. අද නම් මම මේ හදන්නේ ඒකම හදපු චිකන් ස්ප්‍රෙඩ් පාවිච්චි කරලා සෑන්ඩ්විච් ටිකක්. අද ඉතින් සතිය දවසක් නිසා හස්බන්ඩ් වැඩට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. උදේට කන ගමන් මේ විදියට අපි දෙන්න පොඩි කතාවක් දාන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේ වගේ ආදරණීය මොහොතක් දවස ලස්සනට පටන් ගන්න හොඳ ස්ටාර්ට් එකක් කියලා. හස්බන්ඩ් වැඩට ගියාට පස්සේ ඉතින් මේ මගේ සෝලෝ ටයිම් එක. ඒක මම ඉතින් නිදහසේ මං කැමති විදියට ගත කරනවා. දැන් මට තියෙන ලොකුම රාජකාරිය තමයි ගෙදර අස් කරන එක. අපිට තියෙන්නේ හරිම පුංචි ගෙයක්. ඉතින් අපි ඉන්න තැන ලොකු වුණත් පොඩි වුණත් ලස්සනට අස් කරලා පිළිවෙලකට තියාගන්න ඕනේ. ඉතින් මට පුළුවන් විදියට උත්සාහ කරනවා අපේ පුංචි ගෙදරත් ලස්සනට තියාගන්න.
මගේ අම්මා හරිම ආසයි වවන්න. එයා එක එක ජාතියේ පැල ගෙදර වවලා තියෙනවා. හැබැයි මට ගෙදර ඉන්න කාලේ ඒ ගැන ලොකු ආසාවක් තිබුණේ නැහැ. මෙහි ආවට පස්සේ මට ඇත්තටම ආස හිතුණා වවන්න. ඒ වුණාට ඉතින් අපේ මේ ගෙදර අපිට එහෙම ලොකු ඉඩක් නැහැ වවන්න කියලා. මොකද අපි ඉන්නේ අපේ අප්පාර්ට්මන්ට් එකේ උඩම තට්ටුවේ. ඒ වුණාට අපි බොන්න ගේන වතුර බෝතල් එකතු කරලා ඒව වල තමයි මේ පැල කරලා තියෙන්නේ. වතුර එහෙම දාලා මම ඉතින් හරිම ආසාවෙන් මේ ටික බලා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ බෙල් පෙපර්. අපි කෑමට ගෙනාපු බෙල් පෙපර් ගෙඩියක ඇට තමයි මම මේ පැලවෙන්න දැම්මේ. ඉතින් බලන්නකෝ එයා දැන් හොඳට වැඩිලා අපිට පළදාව දෙන්න තමයි හදන්නේ. මේ අනිත් ඒවා වණ්ඩක්කා. මම අමු මිරිසුත් පැල කරා ඒක නම් සාර්ථක වුණේ නෑ. ඒ වගේම මේ තියෙන්නේ කංකුම්. කංකුම් යට නම් දැන් පැලවිලා තියෙන්නේ. අනිත් පැත්තේකට නම් ළඟදි තමයි මං යට දැම්මේ. ඒක නම් තාම පැලවිලා නෑ. මම කලින් කිව්වනේ අලුත් මාසේ අපි වීඩියෝ එකේ ඉන්න විදිය අලුත් වුණා කියලා. ඉතින් මගේ ජීවිතේටත් මම අලුත් පුරුද්දක් එකතු කරගත්තා. මම මේ ලෑස්ති වෙන්නේ ඉතින් ඒකට තමයි. ඉතින් මම පොඩ්ඩක් ඇවිදින්න කියලා පටන් ගත්තා. ළඟදි තමයි ඉතින් පටන් ගත්තේ. මම හිතනවා ඉතින් ඒක මගේ ඇඟට වගේම ඔළුවටත් හොඳයි කියලා. ඉතින් මගේ ටාගට් එක දවසට කිලෝමීටර් 5ක් ඇවිදින එක. ඉතින් බලමු. මං ඉතින් මේ වගේ මේ ඇප් එකක් යූස් කරනවා අර ස්ටෙප් කවුන්ට් කරන්න. මේ ඉතින් මම දැනටත් කිලෝමීටර් 2.1.6ක් ඇවිදලා තියෙනවා. ඉතින් බලමු ඉතින් මම උත්සාහ කරනවා මේක දිගටම කන්ටිනියු කරන්න. මේ බලමු. ඉතින් මම ඇවිදින පාට. මම යන්න කලින් හස්බන්ඩ්ට ලයිව් ලොකේෂන් ෂෙයා කරලා තමයි යන්නේ. මොකද මට මේ ඉන්නේ එකම ආරක්ෂකයා එයානේ. ඒ වගේම මම ඇවිදලා ඉවර වෙනකම්ම මගේ අම්මා මාත් එක්ක වීඩියෝ කෝල් එකේ ඉන්නවා. එයාට මොන වැඩේ තිබුණත් තාමත් පුංචි කාලේ ඉඳන්ම මගේ නැට්ට වගේ මගේ පස්සෙන් ඉන්නවා. මම වෙන්න කියලාවත් වෙන රටකට ආවා කියලාවත් එයාගේ ඩියුටි එක නම් නොකර ඉන්නේ නැහැ. මම හිතන්නේ හැම අම්මම එහෙම තමයි. ළමයි කොච්චර ලොකු වුණත් එයාලව ආදරෙන් පරිස්සම් කරනවා. ඉතින් මම හරිම වාසනාවන්තයි. මාව තනිව කරන දෙමව්පියන් ලබන්නයි මං ආස විදියට මට මං විදියට ජීවත් වෙන්න කොන්දේසි විරහිතව මට නිදහස දීලා පිටිපස්සෙන් ඉන්න සැමියෙක් ලබන්න. ඉතින් තව මොනවද අපේ ජීවිතේට? මේ තමයි මනුස්සයෙක්ට ජීවත් වෙන්න අවශ්‍ය මානසික නිදහස. ඉතින් මගේ දවසේ මම ඉතින් හිට කිලෝමීටර් 5ක් ඇවිදින්නනේ. ඉතින් ඔන්න මම කිලෝමීටර් 5ක් ඇවිද්දා. වල් පේනවද? තරම් 5.2යි මට තව යන්නත් තියෙනවා. ඉතින් මම අතරතුරේ මේ මල් ටික කඩාගත්තා. මේ මල් හරියට තියෙනවා මේ දවස්වල පිපිලා. ඉතින් මම එකක් කඩාගත්තා. වාස් එකට දාන්න. අපි යනවාද එළියට පොඩි වෝක් එකක් දාන්න හිතුණා. එහෙම නෙමෙයි අපි යන්නේ ගෙදරට බඩු ගන්න. ගෙදර කන්න බඩු මුකුත් නැහැ නේ. අපි යනවා ගොඩක් ඒවා ගන්න තියෙනවා. මේ සතියට ඕනේ බඩු ගන්න.
මේ සතියේ නෙමෙයි ලබන සතියේ. ඔන්න පාර ඉස්සරහා පාරයි 3 දෙනෙක් ඉන්නවා. පාරයි වසංගතයක් වෙලා තියෙන්නේ. අපි කොච්චර රස කරත් අපේ සිද්ධි දාන තැන මොකද්ද කියන්නේ මේ ජනේල ගාව තියෙන පොඩි බැම්මක් වගේ එකේ ජරා කරලා විනාශ කරලා තියෙන්නේ. දැන් හරිම ලස්සනයි. මල් ලැබිලා හැමතැනම ඉනවල මාර බ්‍රයිට් ආහාර පැනගත්තා. තමයි කියන්නේ කොක්ෂ. එච්චරයි කියන්න තියෙන අපිට තව කියන්න දෙයක් නැහැ. අපි ඒ නිසා දැනට ඔයගොල්ලන්ගෙන් ඉසම ගන්නවා. එහෙනම් ආයි කොයිදී හරි හම්බෙමු. මට සුපර් මාකට් එකේ නම් වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් පේනවනේ ඔයාලට බඩු ගොඩ. සතියකට බඩු ගන්නවා කිව්වට මාසෙකටම හරියන්න බඩු එකපාර ගෙනාවා. මම මේ ටික දැන් අස් කරගන්න ඕනේ. මේ විදියට තමයි ඉතින් අපි මේ සතිය ගෙවුනේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක හම්බ වෙමු. එහෙනම්